ඩිස් කරනවා මේ දවස්වල නේ. කවුරු කවුරුද? ස්මෝකියෝයි සැනි. බිස්නස් වලින් කියලා දෙන්නද? ඒක යාලා හිතලා කරනවා නම් මං මාර රෙස්පෙක්ට් කරනවා. ඇත්තටම රියල් වැඩෝ මං කියන්නේ මේ රැප් වලින් නෙමෙයි රැප් වලින් ඒ දෙන්නම හොඳයි. මම කියන්නේ බිස්නස් වර්ල්ඩ් එකේ යාලා ඒක හිතලා හැදුවා නම් ඒ කතාව ඒ ඔය වෙන සිදුවීම හිතලා හැදුවා නම් රියල් බිස්නස්මන්ලා දෙන්නේ. නැත්තම් ඒකේ ඇතුලේ ඒකේ පිටිපස්සේ ඉන්න හොඳ මොලයක්. කොමර්ස් කරන ඔයාට ඒක තේරෙන්න ඕන. දැන්ට ඔයාට මේ වෙන සිදුවීම් වලින් ඔය ස්මෝකියෝ සහ සැනී කියන දෙන්න රැප් වලින් අර කියනවා මෙයා මෙහෙමයි මෙයා මෙහෙමයි කියලා කියනවා. ඒතකොට දැන්ට වෙලා තියෙන දේ මට කියන්නකෝ. මිනිස්සුන්ගේ හැමෝගෙම අවධානය ඕකට ගිහිල්ලානේ. මොකක් හරි සීන් එකක් වෙලා කියලා දන්නවා. එතකොට ඕකට අදාළවත් නැති මිනිස්සු දැන් මොකද්ද බං වෙලා තියෙන්නේ කියලා බලනවා. බලනකොට මිනිස්සුන්ගේ අවධානය එතෙන්ට යනවා. එයා ඒ කරන වැඩේ රැප් ඉන්ඩස්ට්‍රි එක ග්‍රෝ වෙන්න මාර විදියට බලපානවා. ඒක ඇත්තටම ව්‍යාපාරයක් පැත්තෙන් ගත්තොත් එයාලා කරපු දේ හරි. මොකද්ද එයාලා කරේ? කියනවා. ගැටලුවක් නිර්මාණය කරා. එයාලා ඇත්තටම කරේ මොකද්ද? ගැටලුවක් හැදුවා. ගැටලුවක් හදනකොට මිනිස්සුන්ගේ කතන්දර එළියට එනවා. එළියට එනකොට මිනිස්සු මොකද්ද බං වෙලා තියෙන්නේ? මොකද්ද බං වෙලා තියෙන්නේ කියලා අහනවා බලනවා. ස්මෝකියෝ නම් ගොඩක් අය දන්නවනේ. සමහර ඒ කියන්නේ ඕකට ලොකු ඉන්ට්‍රස්ට් එකක් නැති අය සැනී කියන කෙනාව දන්නේ නැහැ. මේකේ වැඩිම වාසිය තියෙන්නේ කාටද? සැනීට. දැන් එයාගේ ඕනනම් පේජ් එක බලන්න පුළුවන් නම් ඔයාලට එයාගේ පේජ් එකේ රීච් එක මම හිතන්නේ 100ට 1000 ගුණයකින් වැඩි වෙනවා. ඇයි කවුද බම්ම කියලා බලනවා. රීච් එක වැඩි වෙනවා හිතා ගන්න බැරි විදියට. ඒකෙන් ඔයා තේරුම් ගත්ත දේ කියන්නේ. පාට මොකක් හරි ප්‍රොඩක්ට් එකක් හරි මොකක් හරි දෙයක් එළියට දාන්න ඕන නම් අනිවාර්යයෙන්ම මොකක් නිර්මාණය කරන්න ඕනද? ඒ ගැටලුව සැර වැඩි වෙන තරමට රීච් එක වැඩි වෙනවා. ඒකනේ එයා නම් කියලාමයි කියන්නේ. උඹ මෙහෙමයි අරමයි මෙහෙමයි කියලා අර සැරටම කියනකොට මිනිස්සු එකතු වෙන ප්‍රමාණය වැඩි. එයාලගේ මාධ්‍යයන් වලින් එයාලා ලයිව් වෙනවනේ. ලයිව් ඇවිල්ලා එයා විස්තරය කියනවා මේකයි සීන් එක කියලා කියනවනේ. මේකයි සීන් එක කියලා 20 වතාවක් විතර කියනවා. මේකයි සීන් එක කියලා කියනවා. හරිද? මම ඕවයි ෆෑන් කෙනෙක්. ඔයාලට පතු පිටින් පේන්නේ නැති වුණාට මම ඕවා බලනවා. මම හිතන්නේ ඔය රැප් එකම අහලා ඉතින් මම හිතන්නේ 100 වතාවක් වැඩිය. මොකද්ද සීන් එක කියලා හොයාගන්න. ස්මෝකියෝ කාලයක් නොපෙනී හිටියා. දැන් හැබැයි යා ගැන කතා කරනවා. දැන් කල්චර් එක හැදේ. දැන් ඉන්න ජෙනරේෂන් එකේ හැම ඕකට ටක් ගාලා ග්‍රැබ් කරන්න පුළුවන්. ආසයියෝ වගේ වට වලියක් කියන්නේ ඉතින් කොහොමත් නේ ආසයිනේ අර ඊට පස්සේ දැන් මට කියන්න දැන් ඔඩියන්ස් එක බලන් ඉන්නේ මොකද්ද ඊළඟට මොකක්ද දන්නේ නේ ඊළඟ එක ආපු ගමන් ඒක මං හිතන්නේ එක දවසෙන් 1 මිලියන් නෙමෙයි පුළුවන් නම් ඊටත් වැඩි එහාට යයි පොඩි වෙලා ඇයි මේ වෙලාවේ මොකක් ඇති වෙලාද තියෙන්නේ ගින්නක් පත්තු වෙලා තියෙන්නේ මේ ගින්නට පණින අය දෙවියලු වී යනවා නෙමෙයි සාර්ථක ව්‍යාපාර බවට පත් වෙනවා එන කොහේ හරි ඉන්න කෙනෙක් ඕකට කියන්නේ ගාව යන්නයි තියෙන්නේ. හරිද? නමේ කෑල්ලක් හරි තිබුණොත් ඌ කොහොමද යකෝ මට එහෙම කියන්නේ වලියට එන්ටර් වෙන්න ඕනේ. එන්ටර් වෙලා ඌ මොකක් හරි රැප් එකක් ගහන්න ඕනේ. ඒක හිට් වෙච්ච ගමන් එයත් එතන චරිතයක් බවට පත් වෙනවා. ස්මෝකියෝ සහ සැනී ව්‍යාපාරික හුනුවරකි. උම්මට කියන්නේ කුඩ්ඩා පටන් ගත්ත යුද්ධ සෙල්ලම කරන සුද්ධ ලක්ෂ ගණන් හම්බ කරන කුඩ්ඩා අලුත් අවුරුද්ද මොක වෙලා රුද්‍ර ලංකාව හොල්ලපු කුඩ්ඩා